හෙලෝ ගයිස් ඉති අදත් ඔයාලන් සාදරෙන් පිළිගන්න. ඉති අදම කතා කරන්න යන්නේ අපි කවුරුත් දන්න චැට් බොඩ් දෙයක් කන චැට්ජිපසා ඩීප්සී කියන මෙන්න මේ දෙන්න ගැන. ඉති මේ දෙන්නගෙන් අද මම තෝරනවා කෞද හොඳ මොලකාරයා කියලා. ඉති අද අපි බලමු කෞද මේ දෙන්නගෙන් හොඳම මොලකාරයා කියලා. මම මේ දෙන්නට ටාස් පහක් දෙනවා. ඉති මේ ටාස් පහ හරියටම කම්පලීට් කරොත් ඉන්නේ කම්පලීට් කරන කෙනා තමයි මම හොඳම මොලකාරයා විදිහට ගන්න. ඉති අපි වීඩියෝ එකට ගිහින් බලමු කවුද මේ හොඳ මොලකාරයා කියලා. අවසන් වෙනකන් එකතු වෙලා ඉන්නගෙනවා. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා කියනවා. එහෙනම් අපි වීඩියෝ එකට හරියාලුනේ මගේ පළවෙනි ටාස්ක් එක තමයි post design. ඉතින් මම මෙයාලට කමාන්ඩ් එකක් ලබා දෙනවා. ඉතින් මේ කමාන්ඩ් එකට අනුව මේ දෙන්න මට post එකක් design කරලා දෙන්න ඕනි. ඉතින් අපි බලමු කවුද අපිට අවශ්‍ය විදිහට post එක design කරලා දෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට දැන් පේනවා ඇති එක පැත්තකින් ChatGPT තියෙනවා අනිත් පැත්තෙන් DeepSeek එක තියෙනවා. ඉතින් මම මේ විදිහට එකම screen එකේ තමයි ඔයාලට මෙන්න මේ දේවල් පෙන්නන්නේ. ඉතින් අපි බලමු දැන් පළවෙනි ටාස්ක් එක. ඉතින් මම දැන් මෙයාලට දෙනවා image generate කරගන්න කියලා මට අවශ්‍ය විදිහට. ඉතින් මම දෙන්නේ සිංහලෙන් මම මෙයාලට දෙනවා මට පොඩි පෝස්ට් එකක් හදාගන්න ඕනේ ඒක ජෙනරේට් කරලා දෙන්න කියලා. ඉතින් යාළුවනේ මම මුලින්ම මෙන්න මේ විදිහට ChatGPT කිව්වා මට පෝස්ට් එකක් අවශ්‍යයි. පෝස්ට් එකක ඉමේජ් එකක් අවශ්‍යයි. මට වොච් එකක් ගැන ක්‍රියේටිව් විදිහට පෝස්ට් එකක් හදලා දෙන්න කියලා. ඉතින් අපි ඒකම දැන් DeepSeek දෙමු. ඉතින් මම මෙන්න මේ විදිහට මේකම මෙන්න මේ විදිහට කොපි කරගන්නවා. දැන් මෙන්න මේකම කොපි කරගෙන මම මේක මේ පැත්තෙන් දෙනවා DeepSeek. ඉතින් මේ පැත්තටම දෙනවා. දීලා මම මෙන්න මේ විදිහට end එක ප්‍රෙස් කරනවා. නැත්නම් මේ දෙන්නටම දෙනවා. ඉතින් අපි බලමු කවුද අපේ මොනවද අවශ්‍ය මෙයාලට මේක හදන්න කියලා. අපි බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. මේකදී ඔයාලට පේනවා ඇති දැන් DeepSeek එක ඉස්සරහා වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට DeepSeek එකෙන් ඉස්සෙල්ලාම යාට අවශ්‍ය විදිහට දුන්නා. ඉතින් මේ පැත්තෙන් ChatGPT දැන් අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. හරියනුවෙන් දැන් DeepSeek එකේ මේ විදිහට ටයිප් වෙද්දි ChatGPT එක මෙන්න මේ විදිහට එයාට අපිට අවශ්‍යයි කියප එක එයා දීලා ඉවර කරනවා මෙන්න මේ විදිහට. හරියලුනේ ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ දෙන්නම අපිට ඩිස්ක්‍රිප්ෂන් එකක් වගේ එකක් හදලා දෙන්න. ඉතින් අපි ChatGPT පැත්තට ගියොත් ChatGPT පැත්තට අපි ගියොත් මෙන්න මේ විදිහට ChatGPT කියනවා ඔබට අවශ්‍ය වොච් එක නැත්නම් ඔරලෝසුව විකිණීම සඳහා Facebook post එකක් ක්‍රියේටිව් විදිහට හදලා දෙන්න පුළුවන්. ඒ සඳහා මට පහත් තොරතුරු ටික ලබා දෙන්න කියලා. එයා මෙන්න මේ වගේ ටිකක් අපෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් අපි දැන් යන් අපි DeepSeek එකට. ඉතින් DeepSeek එක පැත්තට මෙන්න මේ විදිහට ගියොත් එයා අපිට description එකක් හදලා දීලා තියෙනවා. ඊට අමතරව එයා කියලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ idea එක එයා ලබා දීලා තියෙනවා අපිට අපේ post එක Canva එකෙන් post template කියන එකෙන් හදාගන්න කියලා. ඉතින් මෙන්න මේට අමතරව මෙයා අමතර tips විදියට highlight කරලා ලක්ෂණ ඊට පස්සේ color pattern මෙන්න මේ විදිහට idea එකක් දීලා තිනවා අපිට අපේ post එක හදාගන්න කියලා. ඒත් කිසිම idea එකක් නැහැ මේ image එක හදාගන්න. ඇත්තට මට මේක ඔයාලට පෙන්වන්න විතරයි අවශ්‍ය උනේ. ඉතින් මම දැන් මෙයාට කිව්වා ඔයාට කැමති විදියට මට image එක හදලා දෙන්න කියලා. ඉතින් ඔයාලා මේ වගේ post එකක් design කරගන්න නැත්නම් create කරගන්න ඕන නම් ඔයාලට අවශ්‍ය details ටික මෙයාට දෙන්න. ඊට පස්සේ මෙයා ගානට ඔයාට අවශ්‍ය විදියට මෙයා image එක generate කරලා දෙයි. ඉතින් අපි දැන් මේක දීලා බලමු කොහොමද මේක ජෙනරේට් කරන්න කියලා. ඉතින් DeepSeek එකේ මෙතනින් එහාට අපිට වැඩක් නැහැ මෙයාට කියලා. මොකද DeepSeek එකේදී DeepSeek එක මෙහෙම තියමු. ඉතින් ChatGPT එකෙන් ඔයාලට පේනවා ඉතින් දැන් මෙයා processing කරලා image එක හදන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු image එක හදලා ඉවරනම කොහොමද කියලා. ඉතින් DeepSeek එක පැත්තට ආවොත් DeepSeek එකේදී මෙයාට කියලා වැඩක් නැහැ. මොකද මෙයා මෙතනින් එහාට දෙයක් කරන්නේ නැහැ. මෙයා මෙතනින් එහාට දෙයක් කරනවා නම් එයා කරන්නේ අපිට idea එකක් දෙන එක විතරයි. ඊට අමතරව මෙයාගෙන් වැඩ ගත්තොත් තව මෙයා බ්ලොක් වෙන්න බලනවා. ඒක නිසා මෙයාගෙන් අපි වැඩ ගන්න නැතුව එයාව අයින් කරලා තියමු. ඉතින් අපි ChatGPT පැත්තට මෙන්න මේ විදිහට යන් ChatGPT එකෙන් අපි දැන් බලමු image එක generate වුණාට පස්සේ කොහොමද generate කරලා අපිට දෙන්නේ කියලා. හරියලුනේ ඔයාලට පේනවා ඇති අපි දුන්න විස්තරත් එක්ක මෙන්න මෙයා මෙන්න මේ විදිහට දැන් මෙයා post එක create කරලා තියෙනවා. මේක image එකක් ඔයාලට පේනවා ඇති මේ ටික වගේම මේකත් image එකක්. මේ post එක design කරගන්නදී ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ටික දෙන්න. මේ උත්තර ටික දුන්නට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ image එක හරියටම නිවැරදිවම create කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ChatGPT එකෙන් image generate කරලා දෙන්නේ.
ඉතින් ඩීප්සී එක පැත්තට ගියොත් ඩීප්සී එකේදී අපිට මෙන්න මේ වගේ තමයි හදලා තියෙන්නේ. යා කියන්නේ අපිට හදාගන්න කියලා. ඉතින් දැන් පළවෙනි ගේම් එකේ නැත්නම් පළවෙනි ටාස්ක් එකේදී ජයග්‍රහණය කරන්නේ මෙන්න මේ විදිහට මේ පෝස්ට් එක ඩිසයින් කරලා ChatGPT. ඉතින් දැන් පළවෙනි ලකුණ ChatGPT ට මම මෙන්න මේ විදිහට දෙනවා. යාළුවනේ පළවෙනි ටාස්ක් එක එන්නේ මේ විදිහට ඉවරුණා. ඉතින් ඒකෙන් ජයග්‍රහණය කරේ ChatGPT. ඔයාලා දැක්කා වගේ. ඉතින් අපි දැන් බලමු. ඉතින් මගේ දෙවෙනි ටාස්ක් එක තමයි දැන් කරන්න යන්නේ. ඉතින් දෙවෙනි ටාස්ක් එක තමයි මම අර කියපු පෝස්ට් එකට මට මේක Facebook දාන්න හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා දෙන්න කියලා. ඉතින් අපි බලමු මේ දෙන්නෙන් කවුද හොඳටම ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා දෙන්නේ කියලා. හරි යාළුවනේ දැන් අපි බලමු දෙවෙනි ටාස්ක් එක. ඉතින් මං කිව්වා වගේ දැන් දෙවෙනි ටාස්ක් එකේදී මම දෙන්නේ මෙන්න මේ ඩිසයින් කරපු පෝස්ට් එකට මට හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා දෙන්න කියලා. ඉතින් අපි ඒක දැන් දෙමු. ඉතින් මම මෙන්න මේ විදිහට ඉල්ලා ඔයාගෙන් Facebook දාන්න මට ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න කියලා මම ඒ විදිහටම DeepSea එකටත් දෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් දෙකටම දීලා අපි දීලා බලමු. ඉතින් ඔයාලා මේවා ඉංග්‍රීසියෙන් ගන්නවනේ ඉංග්‍රීසියෙන් ගන්න, සිංහලෙන් ගන්නවනේ සිංහලෙන් ගන්න. ඔයාලට අවශ්‍ය භාෂාවකින් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් දෙකටම දෙනවා. අපි බලමු ඩිස්ක්‍රිප්ෂන් එක කොහොම හදලා. ඔයාලට පේනවා ඉතින් ChatGPT එක මේ පැත්තෙන් දැන් ඩිස්ක්‍රිප්ෂන් එක හදලා ඉවර කරා. ඉතින් DeepSea එක තාම හදමින් පවතින. ඉතින් අපි බලමු කොහොමද දෙපැත්තෙම ගත්තම ක්‍රියේටිව් එක තමයි මම මේකෙදි බලන්නේ ක්‍රියේටිව් එක වැඩිම කාගෙද කියලා අපි බලමු. ඉතින් දැන් දෙපැත්තෙම ඩිස්ක්‍රිප්ෂන් දෙක හදලා ඉවරයි. අපි මුලින්ම ChatGPT එක පැත්තට ගියොත් ChatGPT එක පැත්තේ ආ ඩිස්ක්‍රිප්ෂන් එකට මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඔබේ රූපයට ගැලපෙන ආකර්ශනීය ස්මාර්ට් වොච් එකක්. ඔබේ අත්වලට උසස්ම අලංකාරය දැන්ම ඔබගේ ලක්සරි ස්මාර්ට් වොච් එක ලබා ගන්න. ඊට පස්සේ එයා වොච් එකේ තියෙන දේවල් ටික මෙන්න මේ විදිහට දීලා තිනවා. විශේෂ මිල 7999 දිවෙන පුරා බෙදා හරින්න ලැබේ. තොග සීමිත දැන් ඔබ ලබා ගත හැකි WhatsApp නම්බරය කියලා මෙන්න මේ විදිහට ඕඩර් කරන මෙසේජ් එකක් දාන්න ඔබගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන වටිනා තේරීමක් කියලා හෑෂ්ටැග් ටිකක් දීලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයා මේකෙදී ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක ක්‍රියේට් කරගන්න ඕන නම් ඔයාගේ ස්මාර්ට් වොච් එක නැත්නම් මම මේකෙදී උදාහරණයක් විදිහට ස්මාර්ට් වොච් එක ගත්තේ ඔයාගේ පෝස්ට් එකට ඔයා දුන්න තොරතුරු අනුව තමයි ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එක. මෙයා කියලා තියෙනවා ඔබට අවශ්‍ය නම් මේක සිංහල ඉංග්‍රීසි මික්ස් එකක් විදිහටත් දෙන්න පුළුවන් කියලා නැත්නම් වෙන මොන හරි උදව්වක් අවශ්‍ය නම් කියන්න කියලා. ඉතින් ChatGPT අපිට මෙන්න මේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් ජෙනරේට් කරලා ඉතින් අපි දැන් යනවා ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න DeepSea ගේ. DeepSea ගේ ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවොත් හරිම ස්මාර්ට් හරිම ස්ටයිල් කියලා එයා පොඩි ටයිටල් එකක් දීලා තියෙනවා. ඔබගේ එදිනදා ජීවිතේ ස්මාර්ට් සරල ට්‍රේඩින් කරන ප්‍රීමියම් ස්මාර්ට් වොච් එකක් දැන්ම ඔබේ අතේ. ඊපස්සේ එයාත් මෙන්න මේ විදිහට වොච් එකේ තියෙන දේවල් ටික දීලා තිනවා. පාවිච්චි කරන්න ජීවිතේ අප්ඩේට් කරගන්න. දැන් මිල ඔයාලට පේනවා ඇති මෙතන යාගේ ටයිපින් පොඩ්ඩක් මෙහෙම වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට යා මිලක් දීලානේ. ඇනෝම් කරන්න කියලා WhatsApp එකක් දීලා තිනවා. නැත්නම් link එකක් දීලා තිනවා. ඊට පස්සේ යා මෙන්න මේ විදිහට limited stock විනාඩි කීපයකින් sold out වෙයි කියලා දීලා තිනවා. එයාත් hashtag ටිකක් දීලා තිනවා. ඇත්තටම විස්තර දුන්නේවත් අනුව මේකෙදී නැත්තම් මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක හදන එකේදී ඉතින් අපි බලමු මෙන්න මේ දැන් දෙකම දාගෙන ඩිස්ක්‍රිප්ෂන් එක හදන එකේදී මට පොඩ්ඩක් ඒ පෞද්ගලික මතයේ විදිහට මම පොඩ්ඩක් මෙන්න ChatGPT පැත්තට යනවා. මොකද ChatGPT එකේදී අපි සාමාන්‍යයෙන් ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන විදිහට තමයි එයා හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට DeepSea එක පැත්තට આવොත් එයා පොඩ්ඩක් අර සිංහලෙන්ම තමයි ඩිස්ක්‍රිප්ෂන් එක හදන්න බලාපොරොත්තු වෙන්නේ. අනික එයා පොඩ්ඩක් අර ස්පෙලිං එකත් වරද්දලා ඉතින් එයා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික හදාගන්න. ඉතින් මම කියන්නේ මේක මගේ පෞද්ගලික මතය. ඔයාලට පුළුවන් මේකට තව විස්තර ටිකක් දීලා ඔයාලට අවශ්‍ය විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක හදාගන්න. ඉතින් මට මේකෙදී ලකුණ දෙන්න පුළුවන් වන්නේ ChatGPT එකට. මේක මගේ පෞද්ගලික ලකුණ. ඉතින් මේක මගේ ChatGPT එකට දෙනවා. ඉතින් ChatGPT එක දැන්ට දෙකක් වින් කරලා තිනවා. DeepSea එක තාම එකක් වන්නේ. තව තරඟ තුනක් තියෙනවා. අපි බලමු මේ තුනේදී කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඔයාලා දැක්කා වගේ දැන් මම සිම්පල් විදිහට තමයි මෙයාලට දුන්නේ. මුලින්ම පෝස්ට් එකක් හදන් දුන්නා. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන් දුන්නා. ඉතින් අපි තුන්වෙනි කාරණේ විදිහට අපි බලමු මෙයාලට කෝඩින් යනු කොහොමද කියලා. ඉතින් මම මෙයාලට කියනවා මට වෙබ්සයිට් එකක් ඕනේ. ඔයාලා දන්නවා මම බ්ලොගර් පෝස්ට් එකේ වෙබ්සයිට් හදන විදිහට ඔයාලට කියා දුන්නා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකක් හදාගන්න මට බ්ලොගර් පෝස්ට් එකකට අවශ්‍ය HTML කෝඩ් එකක් ඕනේ. ඉතින් මට ඒ කෝඩ් එක ලබා දෙන්න කියලා. ඉතින් අපි ChatGPT එකක් දීලා බලමු. DeepSea එකටත් දීලා බලමු. අපි බලමු මේ දෙන්නෙන් කවුද වැඩෝ කියලා. ඊළඟට මම දැන් තුන්වෙනි ඩීටේල්ස් එක විදිහට නැත්නම් තුන්වෙනි ටාස්ක් එක දැන් මේ විදිහට පටන් ගන්නවා අලුත්ම පේජ් දෙකකින්. ඉතින් මම මේ දෙන්නටම දෙනවා. මම මේකත් දෙන්නේ සිංහලෙන්. මට වෙබ්සයිට් එකක් හදා ගන්න අවශ්‍යයි බ්ලොගර් එකේ. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකට අවශ්‍ය HTML කෝඩ් එක දෙන්න කියලා. ඉතින් මම දැන් මෙයාලට දෙනවා.
හරියාලුනේ ඉතින් මම මෙන්න මේ විදිහට chat gpt එකේ දැන් ටයිප් කරගත්ත මට අවශ්‍ය fashion වල page එකක් කියලා නැත්නම් වෙබ්සයිට් එකක් කියලා මේකට අවශ්‍ය HTML කෝඩ් එක දෙන්න කියලා. ඉතින් මම මෙන්න මේක මේ විදිහට copy කරගෙන මම මේක දෙනවා මෙන්න මේ විදිහට DeepSeek එකටත්. DeepSeek එකටත් මෙන්න මේ විදිහට දීලා අපි දැන් මෙන්න මේ දෙක අප්ලෝඩ් කරලා බලමු මේ දෙන්න කොහොමද HTML කෝඩ් එක හදන්න පටන් ගන්න කියලා. ඉතින් chat gpt එක දැන් HTML කෝඩ් එක හදන්න පටන් ගත්තා. DeepSeek එක තාම දැන් තමයි පටන් ගත්තේ. DeepSeek එකත් දැන් හදන්න පටන් ගන්නවා. ඉතින් chat gpt එක දැන් මෙන්න මේ විදිහට හදලා ඉවරයි. එයාගේ HTML කෝඩ් එක එයාට දුන්න ඒ details එක මම දුන්න දේවල් ටිකත් එක්ක එයා හදලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට එයා හදලා ඉවරයි. අපි බලමු මෙයා අන්තිමට දේවල් ටිකක් දීලා තියෙනවා. ඉතින් DeepSeek එකේදී එයා ගත්තොත් DeepSeek එක තාම හදනවා. ඉතින් අපි බලමු chat gpt එකට පැත්තට ගිහලා chat gpt එක පැත්තට ගිහලා එයා කියලා තිනවා මේ භාවිතා කරන Google Blogger එකට ගිහලා ඔයාලට අවශ්‍ය විදිහට මේක දාගන්න විදිය කියලා දීලා තිනවා. ඊට අමතරව මෙයා කියලා දීලා තිනවා free image සහ image වගේ දේවල් add කරනවා නම් ඒ වගේ link වගේ දේවල් add කරලා ඔයාලට මේකද image වගේ දේවල් add කරන්න පුළුවන් කියලා. ඉතින් මම දැන් DeepSeek එක පැත්තට ගියොත් DeepSeek එක පැත්තට ගියොත් එයා තාම මෙතනදී එයාගේ කෝඩින් එක හදනවා. ඉතින් DeepSeek එක තාම හදනවා. ඉතින් අපි බලමු මේකෙදි කොහොමද කියලා මෙයා දෙන්නගේ බැටල් එකේ කොහොමද ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් බලමු මේ වෙබ්සයිට් හදන එකේදී කවුද ජයග්‍රහණය කරන්න කියලා. යාළුවනේ මේ දෙන්නම දැන් හදලා ඉවරයි HTML කෝඩ් එක. ඉතින් මෙන්න මෙයා ඒ කියන්නේ DeepSeek එකෙන් අපිට කියලා තියෙනවා මෙන්න මේ භාවිතා කරන ආකාරයේ විශේෂතා කියලා. ඉතින් අපි බලමු මේ දෙකේදී කවුද හොඳටම බ්ලොගර් එක නැත්නම් බ්ලොගර් එකට අවශ්‍ය විදිහට මේ HTML එක හදලා තියෙන්නේ කියලා. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මුලින්ම මෙන්න මේ විදිහට මම දැන් මේක ස්ලයිඩ් එකකටම දාගන්නවා. ඉතින් දාගෙන මම දැන් මෙන්න මේ දෙන්නගෙන් මෙන්න මේ විදිහට ඔයාලට කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් chat gpt එකේ කෝඩ් එක සහ DeepSeek එකේ කෝඩ් එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මෙන්න මේ විදිහට බ්ලොගර් එකක් ඕපන් කරගන්නවා. ඉතින් බ්ලොගර් එකට ඔයාලා දන්නවා මම කියලා දීලා තියෙනවා ඔයාලට බ්ලොගර් එකක් හදන්නේ කොහොමද බ්ලොගර් වලින් සල්ලි හොයන්නේ කොහොමද කියලාත් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් description එකේ තියෙන link හරහා ගිහලා ඒවා බලන්න. ඉතින් මම මෙන්න මේ විදිහට new post කියන එක click කරනවා. ඉතින් මම මෙන්න මේ විදිහට new post කියන එක click කරගත්තට පස්සේ මම යනවා මුලින්ම chat gpt එකෙන් හදලා දුන්න කෝඩ් එක copy කරගන්න. ඉතින් මම මෙන්න මෙතන copy කියන එක click කරගන්නවා. click කරලා මම මෙන්න මේ විදිහට අර බ්ලොගර් පෝස්ට් එකට දෙනවා. දුන්නාට පස්සේ මම මෙතන preview කියන එක යටතේ බලනවා අපේ වෙබ්සයිට් එක කොහොමද chat gpt එකෙන් හදලා දීලා තියෙන්නේ කියලා. ඉතින් chat gpt එකට ගියාට පස්සේ එයා කිසිම පිළිවෙලක් නැතුව එයා මෙන්න මේ විදිහට අපිට හදලා දීලා තියෙනවා අපේ පෝස්ට් එක. ඉතින් මේකදී එයා කිසිම පිළිවෙලක් සහ image එකක් add කරලා නැහැ. එයා මෙන්න මේ විදිහට තමයි එයා හදලා දීලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට යනවා නැවතත් ගිහිල්ලා මම යනවා දැන් DeepSeek එකේ කෝඩ් එක. ඉතින් මම DeepSeek එකේ කෝඩ් එක මේකෙදිම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තව වැදගත් ලක්ෂණයක්. ඉතින් chat gpt එකත් ඒක තිබ්බා දැන් මේ දවස් ටිකේ නෑ. ඔයාලට පේනවා ඉතින් මෙතන run කියලා item එක. ඉතින් මෙන්න මේ run කියන item එක දැක්කට පස්සේ නැත්නම් ඒක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මොන විදිහටද මෙයා මේ කෝඩ් එක හදලා තියෙන්නේ කියලා. ඔයාලට වෙනස් කරගන්න පුළුවන් නම් වෙනස් කරගන්න මෙන්න මෙතනදී හදාගන්න. මෙන්න මේ විදිහට આવොත් මෙයා මේකට image දාලා ලස්සනට අපිට අවශ්‍ය විදිහට කියන්නේ ඇත්තම වෙබ්සයිට් එකක් වගේ එයා මෙන්න මේ ටික හදලා තියෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයාගේ details දාලා ඔයාගේ link add කරලා ඔයාගේ post වගේ දේවල් add කරලා ඔයා හදාගත්තොත් ඔයාගේ වෙබ්සයිට් එකට ඇත්තනම් ක්‍රියේටිව් විදියට ඔයාට මේක හදාගන්න පුළුවන්. මෙයා මෙන්න මේ විදිහට දැන් අපිට ඇත්ත වෙබ්සයිට් එකක් වගේ මෙයා හදලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් හදන එකේදී මම ලකුණ දෙන්නේ DeepSeek එකට. මොකද මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් හදලා තියෙන නිසා එයාට මම ලකුණ දෙනවා. ඉතින් මේකෙදි ලකුණ DeepSeek එකට දැන්ට ChatGPT දෙකක් සහ DeepSeek එක ලකුණක් බාගෙන තියෙනවා. ඉතින් අපි හිතුවත් නැති විදිහට අපිට DeepSeek එකෙන් මෙන්න මේ වෙබ්සයිට් එක අපිට ජෙනරේට් කරලා නැත්නම් ක්‍රියේට් කරලා දුන්නා. එයාගේ කෝඩින් දැන්ම ඇත්තටම හොඳයි. ඒකට ඒකෙදි ලකුණ හම්බෙන්නේ DeepSeek එකට. දැන්ට ChatGPT දෙකක් දීලා තිනවා. DeepSeek එකක් දීලා තිනවා. ඉතින් අපි බලමු ඊළඟ තුනේදී කවුද ඉදිරියට එන්නේ කියලා. මගේ ඊළඟ ටාස්ක් එක තමයි මේ ඇවිල්ලා හතරවෙනි ටාස්ක් එක. ඉතින් මම මේකෙදි මෙයාලට කියන්නේ මට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ඕනේ කියනවා. ඉතින් මම AI වලින් ඉමේජ් ජෙනරේට් කරගන්න විදිහත් ඔයාලට කියලා දෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක ඇති ඔයාලට ඒ හරහා බලන්න පුළුවන්. ඉතින් මම මෙයාලට කියනවා මට මෙන්න මේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ඕනේ. මේකට අවශ්‍ය මට prompt එක දෙන්න කියලා. ඉතින් අපි ChatGPT එකත් කියලා බලමු. DeepSeek එකටත් කියලා බලමු. කවුද හොඳම prompt එක දෙන්නේ කියලාත් අපි බලමු. අර විදිහටම තමයි මම මේ දෙන්නට දෙනවා මට ජෙනරේට් කරගන්න ඕනේ ඉමේජ් එක කොහොමද කියලා. ඉතින් අපි බලමු හොඳම prompt එක අපිට ජෙනරේට් කරලා දෙන්නේ කවුද කියලා.
හරියලනේ මම දැන් මේ දෙන්නටම දීලා තියෙනවා මට අවශ්‍ය ඉමේජ් එක කොයි වගේද කියලා. ඉතින් අපි දැන් දෙන්නටම දෙමු කොහොමද මෙයාලා prompt එක generate කරගන්න අපිට දෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ChatGPT සහ DeepSeek එකට දෙනවා. අපි දැන් බලමු ටික වෙලාවක් ඉඳලා මෙයාලා කොහොම අපිට prompt එක දෙයිද කියලා. ඉතින් ChatGPT එකෙන් prompt එක දෙන්න පටන් ගත්තා. ඉතින් අපි බලමු DeepSeek එකෙමුත් දෙයිද කියලා. ඉතින් DeepSeek එකෙමුත් දැන් දීලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට දැන් මේකට ගිහිල්ලා new tab එකක් open කරලා මම image flex කියන එක ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මම description එකේ දාන්න මම image හදන විදිහ ඔයාලට කියලා දීලා තියෙනවා image flex වලින්. ඉතින් මේ Google එකෙන් වෙන දෙයක්. ඉතින් Google එකෙන් හරහා ඔයාලට පුළුවන් image generate කරගන්න. ඉතින් මම දැන් මුලින්ම ChatGPT එකේ prompt එක දෙනවා. ඉතින් ChatGPT එකේ prompt එක දීලා අපි බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට යනවා. මම මෙයාට කිව්වේ image එක generate කරගන්න අවශ්‍යයි ඒ image එකේදී ඒ පිරිමි ළමයා සතුටින් මුහුදු වෙරළක් ගාව ඉන්නවා කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් දෙනවා image එක කොයි විදිහට එයා හදන්නේ කියලා අපි බලමු. ඉතින් මේ යන්නේ ChatGPT ගේ prompt එක තමයි මේ මෙතනදී මේ image එක හදන්නේ. ඉතින් මම image දෙකම හදලා ඔයාලට පෙන්නන්නම් කොයි වගේද වෙනස්. මේ පැත්තේ කැවිලා ChatGPT මේ පැත්තේ කැවිලා DeepSeek. ඔයාලට පේනවා ඇති එකම පිරිමි ළමයා ඉන්නේ එකම විදිහට නෙමෙයි ඉන්නේ මෙයා දුවගෙන එනවා වගේ. මේ පැත්තේ කෙනා කියන්නේ DeepSeek එකෙන් දුන්න කෙනා දුවගෙන එනවා වගේ. එකම ChatGPT කෙනා ෆොටෝ එකක් ගන්නවා වගේ. ඉතින් මම දැන් මේකේ වැදගත්ම දෙයක් තමයි මේ පෙන්වන්න යන ඔයාලට. ඉතින් මේකෙදි වෙනස්කම් ඔයාලට ඒකට පෙනේ මොකද්ද වෙනස්කම කියලා. ඔයාලට පේනවා ඇති DeepSeek එකෙන් නිර්මාණය කරපු ඒ image එක. මේ බලන්න හොඳට color content එක ඒ කියන්නේ පාට ඔයාලට පේනවා ඇති ඇත්තටම සුපිරි විදිහට මේකෙදි color match කරලා අර light විදිහට මෙයා හදලා තියෙනවා. මේ පැත්තෙන් ChatGPT එකට ගියාම පොඩ්ඩක් අර අඳුරු පැහැය තියෙනවා. ඒ කියන්නේ ඇත්ත වගේ image එක නමුත් අඳුරු පැහැයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මට මේකෙදි ලකුණ දෙන්න වෙන්නේ DeepSeek එකට. මොකද මෙන්න මේ highlight නැත්තම් මෙන්න මේ image එකේ color එකට තමයි මම ලකුණ දෙන්නේ. මේ හැමනැල්ලත් එක්ක තමයි ආ පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි image එක generate කරලා දෙන්නේ අපිට. ඉතින් මේකෙදි ලකුණ දෙන්නේ මෙන්න මේ image prompt එකේදී ලකුණ දෙන්නේ ChatGPT එක නෙවෙයි මම DeepSeek එකට. ඉතකොට දැනට දෙන්න සම වෙනවා. ඉතින් මේක හොඳ කම්පිටිෂන් එකක් වෙයි. ඉතින් අවසානයේදී බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ඉතින් යාළුවනේ හතරවෙනි ටාස්ක් එකත් එන්නේ මේ විදිහටම ඉවර වුණා. දැන් ඇවිල්ලා තියෙන පස්වෙනි ටාස්ක් එක සහ අවසාන ටාස්ක් එක. ඉතින් මේකෙදි මම මොකද්ද මෙයාලට දෙන්නේ? මේකෙදි මම ඔයාලා ඔෆිෂියල් භාවිතා කරනවා නම් මේ දෙකෙන් එක මම මේ දෙකෙන් එකට ඔයාලට අද හොඳම එකක් භාවිතා කරන්න කියලා දෙනවා. ඉතින් මේක ඔයාලට ඊමේල් එකක් ගහ ගන්නවා නම් ඔයා ChatGPT එකෙන් හරි DeepSeek එකෙන් හරි අපි දැන් බලමු අන්තිම ටාස්ක් එක විදිහට කවුද හොඳටම ඊමේල් එකක් අපිට ටයිප් කරලා දෙන්නේ කියලා. ඉතින් මම මේ ඔක්කොම කරේ සිංහලෙන්. ඔයාලට පුළුවන් සිංහලෙන් හරි ඉංග්‍රීසි වලින් හරි ඔයාලගේ භාෂාව අනුව ChatGPT කියන්න සහ DeepSeek කියන්න ඔයාලට අවශ්‍ය දේ. ඉතින් අපි දැන් බලමු ChatGPT සහ DeepSeek එකට දීලා ඊමේල් එකක් ජෙනරේට් කරලා දෙන්න කියලා අපිට අවශ්‍ය විදිහට. ඉතින් අපි දැන් ඒකත් කරලා බලමු. අපි දැන් දෙන්නම දීලා බලමු මට අවශ්‍ය ඊමේල් එක මොන වගේද කියලා. හරි දැන් අපි යන් ChatGPT පැත්තට. ඉතින් ChatGPT පැත්තට ගියාට පස්සේ එයා මෙන්න මේ විදිහට දීලා තියෙනවා ඊමේල් එක. අපි දැන් මම ඔයාලට කියවන්න නිෂ්පාදන බැලීම සඳහා අවස්ථාවක් ලබා දීම පිණිස ඉල්ලමි. හරි සබ්ජෙක්ට් එක එයා මේ විදිහට ගහලා තිනවා. නැත්නම් ටයිටල් එක. ඊට පස්සේ dear sir hello sir මට හෙට ඔබගේ සියලුම නිෂ්පාදන බැලීමට අවශ්‍ය වේ. කරුණාකර ඒ සඳහා අවස්ථාවක් සලසන්න. ඔබගේ කාලය සහ සහයෝගය සඳහා පෙරමුණ ගෙන ස්තුතියි. ඊට පස්සේ නම සහ ඊට පස්සේ ඒක. ඊට පස්සේ අපි බලමු දැන් DeepSeek එක පැත්තට ගිහිල්ලා. DeepSeek එක පැත්තට ගියොත් එයා මෙන්න මේ විදිහට තියෙනවා නිෂ්පාදන පිරිසීම සඳහා රැඳීමේ ඉල්ලීමක්. ඉතින් මේක අර ගැඹුරුම විදිහට මෙයා දීලා තියෙනවා සැම්පති සත්කාරය. DeepSeek එකෙන් එයා හොඳට ඊමේල් එක ඩිසයින් කරලා තිබ්බා. නමුත් මට ඕනි මේ ගැඹුරු විදිහට මට දෙන්නේ මට ඕනි මේ මගේ පෞද්ගලික මතය විදිහට ChatGPT එකෙන් තමයි මට ෂෝට් විදිහට මට ඊමේල් එක හදලා දුන්නේ. ඉතින් මේ DeepSeek පැත්තෙමුත් එයා හොඳට හදලා දීලා තියෙනවා. ඉතින් මම මේකේ ලකුණ දෙන්නේ ChatGPT ට. ඉතින් DeepSeek පැත්තෙන් ඔයාලට හොඳයි කියලා හිතනවා මේක මගේ පෞද්ගලික මතය. DeepSeek පැත්තෙන් ඇත්තටම හොඳයි ඊමේල් එක. නමුත් ChatGPT පැත්තෙන් මට අවශ්‍ය විදිහට එයා හදලා දුන්නා. මෙන්න මෙතනින් තමයි දෙන්න වැරද්ද වෙලා තියෙන්නේ. මෙන්න මෙතනදී මෙන්න මෙතන අර ගැඹුරු විදිහට ChatGPT එකෙන් දීලා නැහැ. ඉතින් මේ විදිහට ඉතින් මගේ ලකුණ දෙන්නේ ChatGPT එකට. ඉතින් ChatGPT එක තමයි හොඳ මොලකාරයා විදිහට මම ගන්න. ඉතින් DeepSeek එක ගන්න නැහැ. ඔයාට DeepSeek එක තියෙනවා නම් DeepSeek එකේදී මට මෙච්චර ගැඹුරට යන්න ඕනේ.
ඔයාල මේ මගේ පෞද්ගලික මතය විතුවා ඔයාලට පුළුවන්නම් ඔයාලට කැමති නම් ඩීප්සි එකට දෙන්න පුළුවන්. ඉතින් මේක ලකුණ දෙන්නේ මොනවා වුණත් මම මේක ලකුණ දෙන්නේ ChatGPT. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මගේ ටාස් පහ ඉවර වෙන්නේ. ඉතින් මේ ටාස් පහ ඉවර වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් කවුද වැඩිපුරම ටාස් කම්ප්ලීට් කරේ කියලා. ඉතින් ChatGPT එක මේ විදිහට ටාස් කම්ප්ලීට් කරලා තිනවා. ඔයාලට පේනවා ඇති ඩීප්සි එක මෙන්න මේ විදිහට ටාස් කම්ප්ලීට් කරලා තිනවා. ඉතින් ඉදිරියෙන් ඉන්නේ ChatGPT එක. ඉතින් මම කියනවා හොඳම මූලකාරයා තමයි ChatGPT. ඇත්තටම ඩීප්සි එක ගොඩක් දැනුම තියෙනවා. නමුත් ඩීප්සි එකට හරියට තේරුම් ගන්න අමාරුයි. ඒකම එයාට ගොඩක් සර්වර් එක අපි භාවිතා කරන්න බෑ. ඒක සර්වර් එක બ્લોක් වෙනවා. නැත්නම් සර්වර් එකේ ට්‍රැෆික් එක වැඩි වුණාම එයාට ඒවා හොයාගන්න බැරි වෙනවා. නමුත් ChatGPT එකට මේ ප්‍රී වර්ෂන් එක ටිකක් වැඩිපුර බර දරන්න පුළුවන්. ඒ බර දාලා එයාට පුළුවන් එයාගේ උපරිමයටම ගිහිල්ලා ඒක නවත්තන්න. කියන්නේ අපිට අවශ්‍ය දේවල් එයාට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ ටිකෙන් මම අද තෝරගත්තා මෙන්න මේ ChatGPT තමයි හොඳම මොලකාරයා කියලා. ඉතින් මම කියන මේක මගේ පෞද්ගලික මතය. ඉතින් මම මේ පොඩි ටාස්ක් පහකින් තමයි ඔයාලට මෙන්න මේ හොඳම මොලකාරයා කියන එක පෙන්නන්නේ. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා කියනවා. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්නත් කියලා කියනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් අදට අපි යනවා. bye.